ඔන්න ඉතින් මේ දවස්වල මගේ හිත වගේම මගේ දවසත් පිරීලා කිව්වොත් හරි. හැමදාම උදේ වැඩට යනකොට පාර ගාවට වෙලා තාත්තා බලාගෙන ඉන්නවා. කඩේකට ගියත් අපි යන්නේ පවුලක් විදිහට එකට දැන්. ඔන්න ඉතින් වැඩ ඇරිලා ආපු ගමන්ම මගේ රාජකාරිය තමයි අම්මයි තාත්තයි එක්ක ජොගින් යන එක. ජොගින් පාර්ට්නර්ස්. ඔන්න ඉතින් වෙසක් පොය දවසත් වාසනාවකට වගේ අම්මයි තාත්තා ඉන්න දවස්වලම තිබුණා. එදා ඉතින් ගෙවල් ළඟ පන්සලට එහෙම ගිහිල්ලා අපිට පුළුවන් විදිහට අපි ඉතින් පුංචියට වෙසක් උත්සවය සැමරුවා. සතිය දවස් 5ම ඉතින් වැඩට යන හින්දා මම සතියන්ති වෙනකම් බලාගෙන ඉන්නේ ඇඟිලි ගැන. වෙන දෙයකට නෙවෙයි අම්මයි තාත්තයි එක්ක කොහේ හරි ඇවිදින්න යන්න බලාගෙන. ඔන්න ඉතින් සෙනසුරාදා දවසේ මම අම්මයි තාත්තයි එක්ක ආවේ ගෙවල් ළඟ පුංචි ටවුන් එකක් වෙන කශිව ටවුන් එකට. ඔන්න ඉතින් මං කශිව වලටම ගියේ මට යන්න ඕන වුණා Eggs and Things Coffee කියන පොඩි රෙස්ටුරන්ට් එකට. මේක හවායින් රෙස්ටුරන්ට් එකක්. ඔන්න ඉතින් නිතරම හවායි යන අය එහෙමනම් මේ රෙස්ටුරන්ට් ගැන හොඳට දන්නවා ඇති. ඔන්න ඉතින් තමන්ගේ රුචි අරුචිකම් අනුව තෝරගන්න જાති ගොඩාක් මේකේ තිබුණා. ඒ වුණාට මේ ඔක්කොගෙම මං ගොඩාක් කැමති උනේ අන්තිමට අපි ඕඩර් කරපු පෑන් කේක් සෙට් එකට. මේ පෑන් කේක් එකත් එක්ක පළතුරු જાති 5ක්ම හම්බ වෙනවා. අඹ, බ්ලූබෙරි, අන්නාසි, ඒ වගේම ස්ට්‍රෝබෙරි, කෙසෙල් තමයි හම්බ වෙන්නේ. ඔය උඩ තියෙන්නේ විප්ඩ් ක්‍රීම්. ඒ වගේම මේකට දාගෙන කන්න සිරප් જાති 3ක්ම හම්බ වෙනවා.
පේර රහයි, අන්නාසි රහයි, ඒ වගේම මේපල් සිරප් රහ තමයි මේ සිරප් තුනේ තියෙන්නේ. ඔන්න ඉතින් ඒ රස තුනෙන්ම මම නම් වැඩියෙන්ම ආස උනේ පේර රස එකට. ඔන්න ඉතින් මං විතරක් නෙවෙයි මගේ අම්මයි තාත්තයි දෙන්නම සතුටුනා හවායින් පෑන් කේක් කාලා. ඔන්න ඉතින් ජපාන ජීවත් වෙලා ඉන්න මේ වගේ කෑම් වලට කැමති කෙනෙක් නම් ඔන්න ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ ආදරය කරන අයත් එක්ක ඇවිත් කෂුවවල තියෙන Eggs and Things coffee restaurant එකෙන් කෑම වේලක් රස විඳින්න. ඔන්න ඉතින් සෙනසුරාදා දවසේ එහෙම ඉවර වෙද්දී ඉරිදා උදෙන්ම අපි ගියේ ඔදයිබා වලට. ඔන්න ඉතින් ඔදයිබා වලට ගියපු ගමම් අපිට දැක ගන්න හම්බ වෙන්නේ මෙන්න මේ තියෙන ලිබර්ටි ස්ටැචුව එක. මේ ස්ටැචුව එක ඔදයිබා වලට ගෙනල්ලා තියෙන්නේ 1998. ඔන්න මේක ගෙනල්ලා තියෙන්නේ ඇමරිකාවෙන් නෙවෙයි. මේක ගෙනල්ලා තියෙන්නේ ප්‍රංශයෙන්. ප්‍රංශය සහ ජපානය අතර මිත්‍රත්වය සහ සංස්කෘතික බැඳීම පෙන්වන්න තමයි මේකේ මුල්ම ප්‍රතිමාව ගෙනත් ඔදයිබා වල තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිමාව ජපානයට හදලෙවලා තියෙන්නේ French Statue of Liberty in Paris කියන ප්‍රතිමාව පාදක කරගෙන. ඉතින් මේක නරඹන්නන් අතර කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් මේ ප්‍රතිමාව ඉවත් කරාට පස්සෙත් ආපහු මේ ප්‍රතිමාව ඕනේ කියලා මිනිස්සු ඉල්ලීම් කරලා තිබුණා. ඔන්න ඉතින් මේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි පැරිස් නගරයේ අවසරයත් ඇතුව 2000 වසරේදී මෙන්න මේ ප්‍රතිමාව මෙතනින් තැන්පත් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් දවල්ට කාලා හැම ඉවර වෙලා අපි ගියේ ඩයිවර්සිටි ටෝකියෝ ප්ලාසා එක ඉස්සරහ තියෙන ලොකුම ලොකු රොබෝ කෙනෙක් බලන්න. ඉතින් මේ ලොකුම ලොකු රොබෝ මෙතන හැදීමේ අරමුණ වෙලා තියෙන්නේ ජපානයේ අනිමේ කල්චර් එක මිනිසුන් අතරට ගෙන යාමට. මෙතන ඉන්න රොබෝගේ මූලාශ්‍රය වෙන්නේ 1979 ජපානයේ රූපවාහිනියේ විකාශනය වුණු මොබයිල් සූට් ගන්දම් කතාමාලාවේ එන රොබෝවරයෙක්. Link's Unicorn Gundam! いきます! තව බලන්න ඉතින් ඔදයිබා වල ගොඩක් දේවල් තිබුණත් ඇවිදලා මහන්සියේ හින්දම ඔන්න ඉතින් අපි ආපහු එන්න පිටත් වුණා. එහෙනම් ඉතින් ඔන්න අපි ආයෙත් හම්බ වෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. Something control me and feel something bad.